රට නගන ජන පෞර ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් අද සිසු අයිතිය වෙනුවෙන් තිළින කෙරුණා. ඒ කොස්ගම ශාලාව අකරපිට මහාවිද්‍යාලයේ සනීප ආරක්ෂණ පද්ධතිය සහ පුස්තකාලය අලුත් වැඩියා කර දෙමින් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කොස්ගම ශාලාව අකරවිට මහාවිද්‍යාලය අඩු පහසුකම් සහිත පාසලක්. දරුවන් 150ක් පමණ ඉගෙනුම ලබන අතර නවවැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙනවා. පාසලේ පුස්තකාලය නිසි පහසුකම් සහිතව නොතිබූ අතර විදුහල්පතිවරයා මේ අවශ්‍යතා ගැන ගම්මැද්දට දැනුම් දුන්නා. නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ පූර්ණ දායකත්වය ඇතිව ක්‍රියාත්මක වූ ගම්මැද්ද අකරවිට මහාවිද්‍යාලයේ පුස්තකාලය අලුත් වැඩියා කර සනීප ආරක්ෂක පද්ධතිය සකස් කිරීමට පියවර ගත්තා. ඒ සියල්ල සිසු අයිතියට පත් කෙරුණේ අදයි. MBC ප්‍රධාන විධායක නිලධාරී බුද්ධි වික්‍රමනායක, නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරී දිලිනි ගුණතිලක, හෝමාගම අධ්‍යාපන කලාපයේ පුස්තකාල සහ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ කපිල මැද්දේගොඩ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරළ ඇතුළු කණ්ඩායමද මේ අවස්ථාවට එක්ව සිටියා. පිරිස ඇමතු හෝමාගම අධ්‍යාපන කලාපයේ පුස්තකාල සහ සෞන්දර්ය විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ කපිල මැද්දේගොඩ. ඇත්තටම අපිට පුළුවන් විදිහට මම ඉල්ලා හිටන ඔබතුමන්ට දායකත්වය ලබා දෙන්න කියලා. අපිටත් රජයේ පැත්තෙන් පුළුවන් විදිහට අපිට ලැබෙන ප්‍රතිපාදනයෙන් තමයි පුතේ අපි ඔයගොල්ලන්ට හැමදේම කරන්නේ. ඒක පුස්තකාලයක් හදනවා කියන්නේ මන්දනාගාරයක් වහන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරී වරියද පිරිස ඇමතුවා. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන්ට අපි ඔබගේ පුස්තකාලය පිළිසතර කරලා නැවත ඔබට බාර දෙන දවසේ අපි බලාපොරොත්තු වෙනවා අපිට කරන ප්‍රතිඋපකාරයක් විදිහට ඔබ මේ පුස්තකාලයෙන් පරිම ප්‍රයෝජනෙ පළ ප්‍රයෝජනෙ ලබා ගනී කිය. දවසෙන් පැයක් හරි පැයකමාරක් හරි පොඩි කාලයක් අරගෙන ඔබේ අධ්‍යාපනය වෙනුවෙන්ම එය යොදවන්න ඔබගේ අනිත් වැඩ අතරතුර පිළිපුන් පුරවැසියෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය අවශ්‍යයි. සොය ඇමතු MBC ප්‍රධාන විධායක නිලධාරී බුද්ධි වික්‍රමනායක. මම විශේෂ පණිවිඩයක් දෙන්න ඕනේ ඕගලන්ට. මේක අපි ඇවිල්ලා මේකේ ඕගලන්ට බිල්ඩින් වල ලස්සන කරලා යන වැඩක් නෙමෙයි මේ අපි බලාපොරොත්තු වෙන්නේ. අදින් පටන් ඕගලන්ට මේ පුස්තකාලය බාරයි. මේක නිකන් පොත් ගබඩා කරලා තියෙන කාමරයක් නෙමෙයි. යුනෙස්කෝ ආයතනයක් තව පර්යේෂණ රිසර්ච් කළා තියෙන ආයතන වලින් කියනවා ළමයින්ගේ සාමාන්‍ය ඉගෙනීමේ දැනුම 120ක් වැඩි කරගන්න පුළුවන් කියවීමෙන්. කියවන එකෙන් මිනිසා සම්පූර්ණ වෙනවා කියලා අපි ඔක්කොම අහලා තියෙනවා. නමුත් අපි හිතනවා දෙදිනදා ජීවිතේ නෑ. කියවන්න මේකේ තියෙන්නේ නිදානයක්, දැනුම් සම්භාරයක්. අකරවිට මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා උත්සවය අමතාසිය සතුට පළ කළේ මෙලෙසින්. වර්තමාන ලෝකයේ මේ ජංගම දුරකථනයට ඇබ්බැහි වෙච්ච දරුවෝ පොතින් ඈත් වෙලා යන යුගයක් තමයි තියෙන්නේ. බෙහෙවින්ම අපි දන්නවා ප්‍රශ්න පත්‍රයක උත්තර ලියනකොටත් ආර්ය සිංහල අකුරු දන්නේ ඒ ළමයිගේ කැඩිච්ච අකුරු තියෙන. ඊළඟට මොනහරි භාෂා තරගයක් කතික තරගයක් පවත්වන්න පුළුවන්ම කතිකත්වයේ නැහැ. මේකට එකම ලෙඩේ තමයි අපි පොතින් ඈත් වෙලා තියෙන්නේ. අපි පොත් දෙනවා මේ කියවීම බලෙන් බලහත්කාරයෙන් අපි යොදවන වැඩසටහනක් විදියට මේ පුස්තකාලයෙන් සිදු කරනවා. ඒ තුලින් තමයි මේ අනාගතයේ අපිට දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන්. දරු පරපුර දැනුමින් සවිමත් කරන්නට හැකියවීම පිළිබඳව ගම්මැද්දට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. ගම්මැද්ද රට නගන ජන පවුර.